මේ තියෙන්නේ දියගම හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය. ඊශ්‍රායල් රැකියා සඳහා යාමට බලාපොරොත්තු වෙන අයට මුහුණ දීමට සිදුවන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මෙම ක්‍රීඩාංගණය තුල සිදු කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම ඔබ දැනුවත් වෙන්න ඕනි කරුණු කීපයක්ම තියෙනවා. මම මෙම ක්‍රීඩාංගණයට ඇතුළු වෙද්දිත් උදේ 6යි මේ වෙනකොටත් 70ක විතර පිරිසක් ඇවිත් හිටියා. එතනට යන පිළිවෙලට තමයි නම්බර් එකක් ගන්න පුළුවන් පොලිමේ ඉඳලා. ඊළඟට ඔබ අරන් යන ECG එක මෙඩිකල් රිපෝට් එක එතන ඉන්න ડોක්ටර් කෙනෙක් චෙක් කරලා එතනින් ආයෙත් ප්‍රෙෂර් බලලා ඕකේ නම් ග්‍රවුන්ඩ් එකට යවනවා. ඒ වගේම ඕගොල්ලෝ මතක් කරගන්න වතුර බෝතලයක් 60 කටු 10ක් ග්ලූකෝස් එකක් අරගෙන යන්න. කෑම බීම ගැනීම සඳහා ඒ අවට කඩ තියෙනවා. ඒ වගේම ඔබ කළු බොටමට සුදු ටී-ෂර්ට් එකක් ඇඳගෙන යා යුතුයි. ඒකට ගැළපෙන සපත්තු දාගෙන. 25 දෙනා ගානේ තමයි දුවන්න ට්‍රැක් එකට ගන්නේ. ඉතින් දිවීමට පෙර ඇඟ උණුසුම් කර ගැනීමට ශාරීරික අභ්‍යාස කීපයක් කරනවා. ඉන්පසු මේ ග්‍රවුන්ඩ් එකේ දිවීමට අවස්ථාව ලබා දෙනවා. මේ වීඩියෝ එකේ පෙනෙන විදිහට විනාඩි 8ක් තුලදී කිලෝමීටර එකක් දිවිය යුතුයි. සම්පූර්ණ කිලෝමීටර එක දුවන වීඩියෝ එක ආරම්භයේ සිට අවසානය දක්වා මෙහි ඇතුළත් වෙනවා. අරයට කෙරවල එක්කනට හරි පුළුවන් තව එකයි ගානට තියාගෙන යන්න ටයිම් තියෙනවා.
පොඩ්ඩේ වනක් තියෙනවා පිටිපස්සට මොන පොඩි කෙල්ලක් තියෙනවා ඔළුව කවරෙන් ඉන්පසු දෙවන ක්‍රියාකාරකමට විනාඩි 1ක් තුලදී පුෂප් 20ක් ගහන්න ඕනේ. නිවැරදිම ක්‍රමයට පුෂප් ගහන්න ඕනේ. වැරදිවට ගහන අය කීප දෙනෙක් ෆේල් කරා. ඒ නිසා විනාඩි 1ක් තුලදී නිවැරදිව ගහන්න වග බලා සාමාන්‍ය ලොකුව chance එකක් දෙනවා නැත්නම් මම අරුදාර ගහන්නේ වැරදිනම විනාඩියට වඩා යනවා. විනාඩියට ගන්නවා. එහෙම පේල් කරන්නේ නැහැ. දැන් අවසාන ක්‍රියාකාරකමට කිලෝ 30ක් බර වැලි කොට්ටයක් මීටර් 100ක් අරන් යන්න තියෙන්නේ. ඉතින් මේ වැලි කොට්ටය වැටෙන්නේ නැතුව පරිස්සමින් අරගෙන යන්න වග බලා ගන්න. ටෙස්ට් එක ඉවර වෙලා වොෂ් එකක් දැමීමට ඇඳුම් චේන්ජ් කර ගැනීමට මෙම ක්‍රීඩාංගණේ පහසුකම් සලසා දීලා තියෙනවා. ඉතින් මේ වගේම ඊශ්‍රායල් යන ඔබට තවත් ඉතුරු ටෙස්ට් වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා වටිනා වීඩියෝ අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරලා යාළුවෝ එක්කත් බෙදා ගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.